කොහොමද යාළුවනේ ඔයාලට මම හොඳින් ඉන්නවා ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්නවනේ කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා. අද ඔයාලා දකින්නේ මගේ දවස් ටිකක වීඩියෝ එක. මොකද අපේ ගෙදර චූටි පාටියක් තිබුණා. ඒක රෙජිස්ටර් පාටි එකක්. ඉතින් ඒකේ වීඩියෝ එකකුත් මම මේකටම එකතු කරගත්තා. ඒකත් ටික වැඩ ගොඩාක් තිබුණා. arrangements තිබුණා. ඒක ඔක්කොම මේකටම එකතු කරගත්තා. ඉතින් බලමුකෝ වීඩියෝ එක. මේක එකට කලින් දවසේ උදෙන්ම මං බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තේ කීල්ස් එකෙන් අරගෙන ආවා. චීස් ඇන් ඔනියන් බ්‍රෙඩ් එක. ඉතින් ඒකට තව චීස් කැල්ලකුත් දාලා ටෝස්ට් කරගෙන දැන් ඉතින් අයිස් කොෆි එකක් තමයි හදන්න යන්නේ. මොකද මම මේ මැෂින් එක ගත්තට මේක කොහොමද පාවිච්චි කරන්නේ, මේක කොහොමද වැඩ කරන්නේ කියලා දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකත් මේ වීඩියෝ එකටම එකතු කරගන්න හිතුවා. ඉතින් අද දවස් උදේම මෙහෙම තමයි ගත වෙලා ගියේ. මොකද උදේම නැගිටලා බබාලා ඉස්කෝල එකට ආවලා ඊට පස්සේ මගේ අනිත් වැඩ ටික ඔක්කොම සේරම ඉවර කරලා තමයි ඉතින් මම අද බ්‍රෙක්ෆාස්ට් එක කෑවේ. ඒ නිසා තමයි අනිත් වැඩ ටික ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැත්තේ. මොකද අද හවසට අපිට ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් බඩු ටික arrange කරන්න ඕනේ, ඩෙකොරේට් කරන්න ඕනේ, වගේ ගොඩාක් දේවල් තියෙනවානේ. ඉතින් ප්‍රී වෙඩින් එකක් වගේ තමයි. බලන්නකෝ ඉතින් අපේ මේ රෙජිස්ටර් සෙරමනි එක කොහොමද වුනේ කියලා වීඩියෝ එකේදී. මේකට තව එකක් කියන්න ඕනේ. මේ කොෆි පොඩ ගොඩාක් තිත්තයි, බොන්න බැහැ ඉතින් සීනි දාන්න නැතුව. ඒ නිසා මම ඉතින් චුට්ටක් එහෙම සීනි එකතු කරලා තමයි ඒක හදාගත්තේ. සීනි එකතු කරාම බොන්න පුළුවන්. රහයි ඉතින් වෙනස්ම අර ඇමරිකානෝ කියන්නේ ඒ වගේ එකක් තමයි කියලා මම හිතනවා. මේක තමයි මගේ අද උදේ බ්‍රෙක්ෆාස්ට් එක. බලන්නකෝ ඉතින් කෝක් එකේ පාටනේ ගොඩාක් රහයි. ඒ වගේම අර කොෆි ඇරෝමා එකත් හොඳයි. ඉතින් මේකත් එකම මං ඉතින් දවල්ට උයන්නත් පටන් ගත්තා. අද කියන්න මම ඔයගලන්ට දවල්ට කියලා වෙනස්ම විදිහට කෑමක් තමයි මේ ඉව්වේ. මොකද බිරියානි වගේමයි. ඒ වුණාට බිරියානි එකට දාන ඕන අවශ්‍ය දේවල් ගොඩාක් එහෙම මෙතනට දාන්න ඕනේ නැහැ. මොකද මමත් ඉතින් මගේ ගෙදර ඉතුරු වෙච්ච දෙයින් තමයි මේ කෑම එක හදාගත්තේ. මේකට කර්ඩ් දැම්මා. ඒකත් එකම මේ දාන්නේ තන්දූරි චිකන් මසාලා එක. චිකන් මැරිනේෂන් එකටත් අනිත් එක අර පාටටත් තමයි. අර පාටක් එන්න ඕන නිසා තමයි තන්දූරි චිකන් එකතු කරේ. ඔයාලට ඕනේ නම් බිරියානි මසාලත් එකතු කරන්න පුළුවන්. ඒකත් එක්කම කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු 3-5 කුඩු ලුණු කුඩු දාලා හොඳට චිකන් එක මික්ස් කරලා ඒක විනාඩි 30ක් වගේ කාලයක් මැරිනේට් කරන්න. ඉතින් ඒකත් එක්ක ලුණු, සුදු ලුණු, තක්කාලි දාලා මේකත් ඉතින් චොප් කරගන්න. ෆයින් පේස්ට් විදිහට නෙමෙයි, කෑලි තියෙන විදිහට තමයි චොප් කරගන්න ඕනේ. මේකත් කරලා ඉවර වෙලා මං ඉතින් තෙල් ටිකකුත් එක්ක ගී ටිකකුත් එකතු කරගෙන මැරිනේට් කරපු මේ චිකන් ටික භාගයක් ඉතින් ඒ කියන්නේ භාගයක් කියන්නේ මං හොඳටම ෆ්‍රයි කරේ නැහැ. භාගයක් ෆ්‍රයි වෙනකොටම මම ඒක අරගත්තා. මොකද මම මේ චිකන් ටික බත් එකට දාලා හදන්නේ නැහැ. මේක වෙනම එයා ෆ්‍රායර් එකකින් ෆ්‍රයි කරගන්න හිතුවා. ඒ නිසා තමයි ඔයාලට ඕනි නම් ඒක ටෝටලි මේ ඔයිල් එකෙන්ම ෆ්‍රයි කරගෙන බත් එකට එකතු කරගෙනම හදන්නත් පුළුවන්. ඉතින් මේකත් එක්ක අර චොප් කරගත්තු දේවල් දාගෙන මිරිස් දාලා ඒකත් එක්ක නට්මෙග්, බේ ලීෆ්, එනසල්, කරාබුන ටික උරුණු පුතු එක්කම දාලා ටෙම්පරාදු වෙන්න දීලා ඒක හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ ඒකේ උඩ දියන තෙල් ටික වෙනම අරගන්න. ඊට පස්සේ මේක ලේයර් විදිහට මේ විදිහට දාගන්න. දාගෙන බත් ටිකත් ඉතින් මේ විදිහටම හොඳට හැම තැනටම නිකන් ගෑවෙනා වගේ ස්ප්‍රෙඩ් කරගන්න. මෙහෙම තමයි ඉතින් මෙච්චරයි කරන තියෙන වැඩේ. වෙන ලොකු වැඩක් නැහැ. ඉතින් ඔයාලත් මේ බත් එක try කරලා බලන්න. උඩින්ම ඉතින් වෙන් කරපු අර තෙල් ටික මේ වගේ දාගන්න. ඊට පස්සේ ඒක පියනින් වහලා ලෝ ෆ්ලේම් එකකින් විනාඩි
15ක් වගේ කාලයක් ඉතින් ලිපේ තියලා ගන්න. එතකොට බත් එක හරි. ඇත්තම කියනවා නම් බතුත් එක්ක වෙන කිසිම දෙයක් අපි ගත්තේ නැහැ. මේ චිකන් ටික විතරයි එයාර් ෆ්‍රයි කරගත්තේ. සැලඩ් හෝ නැත්තම් වෙන ග්‍රේවි හෝ මුකුත්ම අපි ගත්තේ නැහැ. බත් විතරයි. ගොඩාක් රහයි. ඔයාලා try කරලා බලලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකකින් කියන්න try කරපු අය. දැන් බලන්නකෝ ඉතින් බත් එක දැන් නම් ready. දැන් ඉතින් බත් එක බලන්න ඔයාලා. බලන්නකෝ ඉතින් කොච්චර රස පාටයිද කියලා. ඉතින් මං උයලා ඉවර වෙලා මං බබාලා එනකම් බලන් හිටියා. ඒ වෙනකම් ඉතුරු වෙච්ච කර්ඩ් ටිකට සීනි ටිකක් දාලා චුට්ටක් එහෙම ලුණු කුඩු දාලා මේ විදිහට කලවම් කරගෙන අයිස් කැට දෙක තුනක ක්‍රෂ් කරලා දැම්මා. මට පුළුවන් නම් කියන්න කවුද මේ වගේ කර්ඩ් කන්නේ කියලා. අපේ ගෙදර අය නම් මේ වගේමයි කන්නේ. මෙහෙම කාලත් බලන්නකෝ. කාලා නැති අය ගොඩාක් රහයි. හරි ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙනවා. ඉතින් අද මගේ දවසේ මෙහෙම තමයි ගත වෙලා ගියේ. මොකද හවස් වරේ ගොඩාක් වැඩ තිබුණා. ඉතින් ඒක ගන්න බැරි වුණා වීඩියෝ එකක් විදිහට. ඉතින් වැඩ ගොඩාක් එක තව ගෙදරක ගිහින් වීඩියෝ කරන්න බැහැ මට. ඒ නිසා මම ඒ වීඩියෝ එක මෙතනට එකතු කරේ නැහැ. මේවල දකින්නේ ඊට පහුවදා දවස. දැන් අපි යන්නේ බේරුවලට. මොකද මේක නම් කළුතර පාරේ. ඉතින් කළුතර පාරේ යනකොට තමයි ලස්සනට රිවර් සයිඩ් එක මං වීඩියෝ කරගත්තේ. දැන් අපි යන්නේ අපේ අක්කව එකගෙන එන්න අද පාටි එකට. මට කියන්න කී දෙනෙක්ට මේ පුරුද්ද තියනවද කියලා. යන ගමන් මෙහෙම ෂොප් එකක් දැක්ක ගමන් එතන නතර වුණා. මං ආසයි මේ වගේ ෂොප් එකකට රිංගලා මොකක් හරි try කරලා නැති එක try කරන්න. අද අපි ඕඩර් කරේ ඕරියෝ චොක්ලට් සන්ඩේ දෙකයි. ඒකත් එක්ක ස්ට්‍රෝබෙරි සන්ඩේ එකයි. ඉතින් ඒකත් එක්ක මේ වෙනකන් මං ගොඩාක් බලන් හිටපු මාචා එක. මං මාචා එක රස කරන්න ඕන කියලා ගොඩාක් දවස් බලන් හිටියේ. ඒ වුණාට ඒක මට සෙට් උනේ නැහැ. මෙතනින් ඕඩර් කරා මාචා බෝබා මිල්ක් ටී එකත්. ඉතින් මේකට සීනි දාලා දෙන්නේ නැහැ මේගොල්ලන්. ඉතින් මම අක්කලා ගෙදර ගිහින් සුගර් ටිකක් දාලා බොන්න බැලුවා. ඒ වුණාට ඒක බොන්න බෑ. ඉතින් මොනවා කරන්නද එකත් එක බොන්න ඕනේ කියලා. ඉතින් පුළුවන් තරම් බිව්වා. මේක බලන්න නම් රස පාටයි. දැන් ඉතින් අක්කලා ගෙදරට ආවා. ඇවිල්ලා එයා හදපු කේක් එක ඒකත් එක්කම බ්‍රවුනි ඒකත් එක්කම කප් කේක් දාලා තියෙනවා. අනිත් එක ට්‍රේ කේක් දාලා තියෙනවා. මෙයා හදනවා ඉතින් ඕඩර්ස් වලට. ඉතින් අපේ අයගේ දුවගේ එන්ගේජ්මන්ට් එකටත් දැන් එයා තමයි හදලා තියෙන්නේ. මේකත් අරගෙන එයාවත් එක්කගෙන යන්න තමයි අද අපි බේරුවලට ආවේ. ඉතින් මෙතනින් එහාට වීඩියෝ කරන්න බෑ. මොකද වීලකින් යනකොට ගොඩාක් අමාරුයි. අපි හවස් වරේ මම ඔයගොල්ලන්ට කිව්වේ ගොඩාක් වැඩ තිබුණා කියලා. ඉතින් මේ ටික තමයි arrange කරගත්තේ. හොඳට ලස්සනට පැක් කරලා මෙහෙම තමයි අපේ රෙජිස්ටර් සෙරමොනි එක ඉවර වුණේ. ඉතින් අපි බ්‍රයිඩ් ගේ පෙත්තේ නේද මේක අපි ගෲම්ට දෙන්න ඕනේ. බඩු ටික තවත් තියෙනවා. ඉතින් මෙතනට එකතු කරන්න බෑ වෙන ටේබල් නැති නිසා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. තවත් එක වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.